අවිත කෙනවා පර්මනන්ට් මේකප් ආටිස්ට් කෙනෙක් විදියට ජපානය තුල සාර්ථකුණු එකම ශ්‍රී ලාංකේය ගුරුවරිය සුභාෂිනී මීදෙනිය. අයබෝනකේ. අයබෝන් තන්දුමන්නේ. හොඳයි ඉතින් ජපානය තුල සාර්ථක ජීවිතයක් ගත කරනවා. මට මුලින්ම කියන්න දැන් ජපානයේ කොච්චර කාලයක් යනවද? ජපානට ආවිල්ලා අවුරුදු 12ක් වෙනවා. හරි. දැන් පර්මනන්ට් මේකප් දැන් මේ ගැන දන්න කට්ටිය ඉන්නවා සහ නොදන්න කට්ටිය ඉන්නවා. මුලින් මට කියන්න බලන්න මොකක්ද මේ පර්මනන්ට් මේකප් කලාව කියන්නේ කියලා? පර්මනන්ට් මේකප් කලාව කියන්නේ ඇත්තටම ටැටූ කලාවෙම කොටසක්. වෙනසකට තියෙන්නේ අපි භාවිතා කරන ටෙක්නික් එක වෙනස් සහ ඉන්ක් වර්ග වෙනස්. පර්මනන්ට් මේකප් වලට ගන්න ඉන්ක් එක වෙනස්, ටැටූ වලට ගන්න ඉන්ක් එක වෙනස්. ඒක දෙතනින් තමයි වෙනස් වෙන්නේ. අපිට කියන්න දැන් විශේෂයෙන්ම පර්මනන්ට් මේකප් කලාව ඇතුලේ මොන ලබා දෙන සේවාවන් කියලා සාමාන්‍යයෙන්? ලිප් ටැටූ, අයිලයිනර්, ෆවුන්ඩේෂන්, විටලිගෝ සහ ස්කාර්ස් කවරින් කරන එක කරනවා. මේ හැම දෙයක්ම ඔයාට කරන්න පුළුවන්. හරි. දැන් අවුරුදු ගානක් පුරාට අපි දන්නවා ඔයා ජපානයේ තුල ඉන්න ජපාන් ජාතිකයන්ට සහ විශේෂයෙන්ම විදේශිකයන්ට මේ සේවාව ඉතාම හොඳින් ලබා දීලා තියෙනවා. සහ ගොඩක් දෙනෙක් අපි දකිනවා ඔයත් එක්ක සම්බන්ධලා ඉන්නවා. දැන් ජපානය තුල අක්කගේ ව්‍යාපාරය කොයිතරම් සාර්ථකයිද? පර්මනන්ට් මේකප් සේවාව ගොඩක්ම ලබා ගන්න එනවා. ලංකාවේ ඇත් එනවා. ජපාන් ජාතිකයෝ සහ විදේශික ජාතිකයෝ ගොඩක් එනවා. ඒ ගොඩක් අයගෙන් ඔයාලට ලොකු ආදරයක් ගෞරවයක් හම්බ වෙනවනේ. ඔව්. දැන් මේ වෙනකොට පර්මනන්ට් මේකප් කියන මේ කලාව අවුරුදු කීයක් තිස්සේ අක්ක කරන් යනවද? අවුරුදු 10ක් තුල කරනවා. අවුරුදු 10ක් තිස්සේ වැඩි කරගෙන යනවා. අපි දැනගන්න කැමති ඔයා කොහොමද මේවා ඉගෙන ගත්තේ සහ කොහොමද මේවා ඔයා ප්‍රැක්ටිකලි අත්දැක බැලුවේ? ඇත්තටම මුලදී මම හොයලා බැලුවා මේ පර්මනන්ට් මේකප් වලට කවුද බෙස්ට්ම ඇකඩමිය කියලා. මොකද මං හරි ආසයි බෙස්ට්ම ඇකඩමිය වලින් ඉගෙන ගන්න. ඊට පස්සේ මම හොඳම තැනට යන්න. ඔව් හොඳම තැනට. එතකොට මම හොයාගත්ත පීබ්‍රෝස් ඇකඩමිය පීබ්‍රෝස් කියන ඇකඩමිය තමයි වර්ල්ඩ් බෙස්ට් ඇකඩමිය. ඉතින් ඒක ඔයගොල්ලන්ගේ කෝසස් ෆලෝ කරලා ෆිසිකලි ඇන්ඩ් ඔන්ලයින් කෝසස් ෆලෝ කරලා මම ඒගොල්ලෝ ඉගෙන ගත්තා. හරි. දැන් ඒ විදිහට මේ දෙක ගැන ඉගෙනගෙන අවුරුදු ගානක් පුරාවට ජපානය තුල ඉතාමත්ම හොඳින් තමන්ගේ සේවය ලබා දීලා ඒ ලබාගත් අත්දැකීම් ඔක්කොම එකතු කරලා දැන් මේ වෙද්දි ඇය සූදානම් ඇය සතු දැනුම ලංකාවට ලබා දෙන. ලංකාවේ ඉන්න ගොඩක් දෙනෙක්ට මේ වෙනකොටත් මේ කලාව තුලින් ඉස්සරහට යන අය ගොඩක් උදව් කරන නිසා මේ කලාව ගොඩක් දෙනෙක්ට උගන්වන්න සෑහෙන උත්සාහ කරනවා. අපි කතා කරමු ඒක පිළිබඳව. ගොඩක් වෙලාවට මම කොළඹ වල මගේ ක්ලාසස් තියෙනවා. ගොඩක් ස්ටුඩන්ට්ස් ලාගෙන් ඉන්ක්වයරි ආපුවම මම කොළඹට ගිහිල්ලා ඒගොල්ලන්ගේ ක්ලාසස් කරනවා. ඔන්ලයින් තමයි ගොඩක් ස්ටාර්ට් එක අපි ලෙසන්ස් කරන්නේ. ඔන්ලයින් ලෙසන්ස් ටික ඉවරනාට පස්සේ අපි කොළඹට ගිහිල්ලා මේ ලෙසන්ස් ටික කියලා දෙනවා. ඒ කියන්නේ වැඩේ මුලින්ම ඔන්ලයින් වලින් පටන් අරන් ඊට පස්සේ අක්ක යනවා ජපානයේ ඉඳලා කොළඹට. ගිහලා ප්‍රැක්ටිකලි මෙතන ළමයින්ට කියලා දෙනවා. ෂා එතන ලොකු කැපකිරීමක් කරනවා දරුවෝ වෙනුවෙන්නේ. ඒවට හිතුනේ මේ කියන දේ ලංකාවට අරන් යන්න ඕනේ සහ ලංකාවට මේ කියලා දෙන්න ඕනේ කියලා. ඇත්තටම දැනුමල්ලි කනගාටුයි කියන්න ලංකාවේ ගොඩක් පර්මනන්ට් මේකප් කලාව කියන එක නාස්ති කරලා තියෙන්නේ. ඒ නිසා ඕගොල්ලන්ට දකින්න පුළුවන් මම සුපිරිම එක්කෙනෙක් කියලා කියන්නේ නැහැ. මම ඒත් ඔයාට දැක්කොත් මගේ වැඩ සහ ලංකාවේ ප්‍රචලිත වෙලා තියෙන පර්මනන්ට් මේකප් සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ කියන්නේ අපි ඉන්ටර්නැෂනල් මෙතඩ් වලට හරි ක්වොලිටි බඩු වලින් හරි ටයිමින් වලට හරි ඩීප් එකට අපි වැඩ කරාට ලංකාවේ හරි බාල ක්වොලිටි ප්‍රොඩක්ට්ස් එකක් සහ බාල ක්වොලිටි වර්ක් තමයි ගොඩක් පොපියුලර්ලා තියෙන චීප් නිසා. ඉතින් මේ චීප් ක්වොලිටිය නැති කරලා අපි හොඳ බෙස්ට් ක්වොලිටි උගන්වන්න තමයි මගේ එකම ටාගට් එක. වෙන මොනවත් ටාගට්ස් නැහැ. හොඳයි ඉතින් ලංකාව ඇතුළේ අපි දකිනවා දෙයක් ආවට පස්සේ සමහරක් වෙලාවට අයාලේ යනවා. හැබැයි ඇයට ඕන වෙන්නේ ජපානය තුල දැකපු මේ තාක්ෂණයේ මේ ප්‍රොඩක්ට්ස් ලංකාවට අරන් ඇවිල්ලා ලංකාවටත් හරි හැටි පර්මනන්ට් මේකප් කලාව උගන්වලා එයාටත් ලොක් ගමනක් යන උදව් කරලා. ඉතින් ඇය ජපානය තුල සාර්ථක කාන්තාවක්. ඒ වගේම තවදුරටත් ශ්‍රී ලාංකේය කාන්තාවන්ටත් ලංකාවේ මේ දේ කරන්නට සාර්ථකයෙන් තමයි ඇය මේ විදිහට උගන්වන්නේ. ඉතින් විශේෂයෙන්ම අපි දන්නවා දැන් පර්මනන්ට් මේකප් කියන මේ කලාව තුලදී ගොඩක් වෙලාට භාවිතා කරන්නේ ඉන්දිකටු. ඉතින් ගොඩක් දෙනෙක් හරිම බයයි ඉන්දිකටු ඇඟේ ගහගෙන මේක කරගන්න. එහෙම නැතුව වෙනස් විදිහකට මේක කරන්න පුළුවන් විදියක් ඔයා හොයාගෙන තියෙනවා. ඒක කතා කරොත් පර්මනන්ට් මේකප් ප්‍රොසීඩර් එකට බය කට්ටියට අපි ෆෝමියුලා එකක් ඉන්ට්‍රොඩියුස් කරනවා. ලිප් එක ඩාර්ක් අයගේ ලිප් එක හදන්න පුළුවන් වෙන්න. එතකොට අන්ඩාම්ස් ඩාර්ක් අයගේ අන්ඩාම්ස් එක කරෙක්ට් කරන්න ලයිට්නින් ඉෆෙක්ට් එකක් ගේන්න. එතකොට ශරීරයේ සමහර ලැජ්ජා කට්ටියට
සමහර අය ලැජ්ජයි එයාලගේ ස්විමින් සූට් එකක් අඳින්න. එතකොට බිකිනි ලයින් වගේ තැන්වල තියෙන ඩාර්ක් සර්කල්ස් වගේ තැන් කරෙක්ට් කරන්න ස්කින් කලර් එක ඒ කියන්නේ මූණේ ඉඳලා කකුල් දෙක දක්වාම එකම කලර් එකකට ගන්න පුළුවන් ට්‍රීට්මන්ට්ස් ජපානයේ ප්‍රසිද්ධ ට්‍රීට්මන්ට්ස් තියෙනවා. ඉතින් අපි ඉදිරි අනාගතේ ඒවා ලංකාවට ඉදිරිපත් කරන්න උගන්වන්න සහ ප්‍රොසීඩියර් එක සේවය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි ඉතින් ජපානයේ තියෙන අලුත් තාක්ෂණය පාවිච්චි කරලා මේ කියනව මේ ප්‍රොඩක්ට්ස් සියල්ලම පාවිච්චි කරලා ඇයි සූදානම් පර්මනන්ට් මේකප් කලාව ලංකාවට ඉන්ට්‍රොඩියුස් කරන්න. ඉතින් මේ විදිහට ඇය ගොඩක් දේවල් කරනවා සහ ඉස්සරහටත් අලුත් වෙන අප්ඩේට් වෙන දේවල් ගොඩක් ලංකාවට ගෙන්න සූදානම් නේද? ඔව්. හරි දැන් අපි දකිනවා මේ අක්ක ගතේ තියෙනවා මේ මෙහා සම්බන්ධ ප්‍රොඩක්ට්ස් කිහිපයක්. අපි කියන්නේ මේ මොනවද කියලා? පර්මනන්ට් මේකප් වලට අකමැති අය සහ ඒකෙන් අර රිදෙන ගතිය වේදනාවෙන් තොර ට්‍රීට්මන්ට් එකක් කරන්න කැමති කට්ටියට මේ එසන්ස් වගේක් අපි හඳුන්වා දෙන්න යනවා. මේ එසන්ස් වලින් තමයි ස්කින් එක කරෙක්ට් කරන්නේ. ඉතින් මම මේක පෙන්නන්නේ මේ අනුකරණ වලට රැවටෙන්න එපා කියලා. ඉතින් මේ තමයි ජපානයෙන් තියෙන හරිම ප්‍රොඩක්ට්ස් එක. ඉතින් අපි ඒකයි ජපාන්ටම මේව පෙන්නන්නේ. ඉතින් ඇය ගාව තියෙන්නේ ජපානයේ තුල නිෂ්පාදනය කරන හරිම දේ. ඉතින් මේක භාවිත කරොත් හරිනේ. ඔව්. ඉතින් මේ දැනට මේවා විකුණන්නේ නැහැ මාකට් එකේ අපි මේ සම්බන්ධව ක්ලාසස් සහ ට්‍රීට්මන්ට්ස් තමයි ඉන්ට්‍රොඩියුස් කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ ස්ටුඩන්ට්ස්ලට සහ ක්ලයන්ට්ස්ලට. හොඳයි ඉතින් ඔය විදිහට තමයි පර්මනන්ට් මේකප් කලාව ඉගෙනගෙන මේ වෙනකොටත් ලංකාවේ ගොඩක් දෙනෙක්ට මේක උගන්වන්නේ. ඉතින් කෙනෙක්ට ආසාවක් තිබුණොත් එහෙම ඔයත් එක්ක සම්බන්ධ වෙන්න කොහොමද සම්බන්ධ වෙන්නේ? WhatsApp නම්බර හරහා සහ Facebook හරහා සම්බන්ධ වෙන්න. අපි අතන Facebook හරහා කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. Facebook හරහා සම්බන්ධ වෙන සුභාෂිනී මේදිනේ මගේ Facebook නම. එහෙම නැත්නම් මේ පේන WhatsApp අංකයට කතා කරත් සම්බන්ධ වෙන්න පුළුවන්. WhatsApp අංකයට කතා කරත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම page එක Facebook page එක Microblading Japan කියන එක තමයි ගොඩක්ම famous. Microblading Japan. හරි. සහ Instagram එක Artmake Japan. හොඳයි ඉතින් මේ කියන සෙලුන් සමාජ මාධ්‍ය හරහා ඔබට පුළුවන් ඈත් සමග සම්බන්ධ වෙලා ජපානයේ හා සම්බන්ධ වෙච්ච මේ තාක්ෂණය ඉගෙනගෙන ඔබටත් පුළුවන් ලංකාව තුලේ සාර්ථක පර්මනන්ට් මේකප් ආටිස්ට් කෙනෙක් විදිහට තමන්ගේ ගමන ආරම්භ කරන්න. හරි දැන් අපි දන්නවා දැන් සුභාෂිනී මහත්මිය මෙහෙවන මේ පාඨමාලාව හරහා මේක ඉගෙන ගන්න දරුවන්ට ලැබෙන්නේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සහතිකයක්. ඒන කතා කරමු. United Kingdom UK වලින් ඉෂුව කරන සර්ටිෆිකේට් එකක් අපි ඉෂුව කරන්නේ. එතකොට ඔයාට වීසා එකක් ඇප්ලයි කරද්දි කැනඩා වගේ යුරෝප් රටවල වීසා එකක් ඇප්ලයි කරද්දි ඒක ප්ලස් පොයින්ට් වෙනවා. ඉතින් මේ බය නැතුව වැඩ කරගන්න අපි අත තමයි හුරු කරන්නේ සර්ටිෆිකේට් එකතු කරන්න නෙමෙයි අතටම. ගොඩක් ජපානයේ සාර්ථක සැලුන් වල ළමයි මගෙන් ඉගෙන ගත්ත අය. ඒ වගේම ලංකාවේ ප්‍රසිද්ධ සැලුන් වල ස්ටුඩන්ට්ස්ලාත් මගෙන් ඉගෙන ගත්ත අය ගොඩක් ඉන්නවා. ඉතින් ආඩම්බරෙන් ඒගොල්ලන්ට හදවතින්ම සුබ පාතනවා. මේ මාව පහු කරගෙන මට වඩා හොඳට වැඩ කරගෙන සාර්ථක වෙලා ඉන්නවා බලන්න තමයි මගේ ප්‍රාර්ථනාව. හොඳයි ඉතින් මේ වෙනකොටත් ලංකාව ඇතුලේ ප්‍රධාන පෙළේ පර්මනන්ට් මේකප් ආටිස්ට්ලා විතර කටයුතු කරන ගොඩක් දෙනෙක් ඇයගේ ශිෂ්‍යයන් ඒ නිසා මම හිතන්නේ ඔබ ලොකු ආඩම්බරයක් මේ වෙනකොටත් ලංකාව ඇතුලේ සාර්ථකව තමයි වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ වගේම අවසාන වශයෙන් අපිට කියන්න බලන්න මේ විදිහට මේ ශිෂ්‍යයට එන්න බලන් ඉන්න කෙනෙක්ට අකරමෝද කියන්න තියෙන්නේ. කොහොමද සාර්ථක වෙන්නේ? සාර්ථක වෙන්න ගොඩක්ම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. එහෙම නැත්නම් ටීචර් කෙනෙක්ට උගන්වන්න පුළුවන් කොටසයි තියෙන්නේ. ඒත් අපේ මහන්සියෙන් කැප වෙලා කම්මැලි නොවි ප්‍රැක්ටිස් කරන තරමට තමයි අපි සාර්ථක වෙන්නේ. එහෙම නැත්නම් ටීචර් කෙනෙක් මොන ටෙක්නික් එක ඉගෙනුවත් මොන මෙතඩ් එක ඉගෙනුවත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ටීචර්ගේ නමවත් ඉගෙන ගන්න ඇකඩමියවත් නෙමෙයි වර්ධ තියෙන්නේ. තමන් හරියට ඉගෙන ගන්න දේ ඔළුවට දාගෙන හොඳට ප්‍රැක්ටිස් කරලා සාර්ථක වෙන්න පුළුවන්. හොඳයි ඉතින් ඒ විදිහට මේ සම්බන්ධ ඉගෙන ගන්න ඔබට කැමැත්තක් තියෙනවා නම් මේ පේන WhatsApp අංකයට දැම්ම කතා කරන්න. ඒ වගේම ඇයගේ තිබෙන සියලුම සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කරලා බලන්න ඔබට පුළුවන්. ඒ ඊටාත්ම සාර්ථකව තමන් වැඩේ කරගෙන ආකාරය. එනාකේ බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔයාටත් මට මේ වගේ අවස්ථාවක් ලබා දුන්නාට. Thank you ජපානයට ආවට. ජය වේවා. ජය වේවා.